Sumit. Sumit. Nisansala. Nisansala nangi. වාරික එකතු කරන්න ආව නෙමෙයිනේ ග්‍රාමසේවක මහත්තයා නැවිල්ලා ඉන්නේ. එළියට බහපල්ලකෝ. ග්‍රාමසේවක මහත්තයා. ග්‍රාමසේවක මහත්තයා. ග්‍රාමසේවක මහත්තයා තමයි නැතු ඉතින් CID එකෙන් ආව නෙමෙයිනේ. මොන මගුලේද ඉන්නේ? මේ කියන්නේ. උඩ. වහල උඩද? නෑ. ගාවුඩ. මොන මගුලක්ද ඔය කොස් ගාවුඩ නැගගෙන කරන්නේ? බහිනාකෝ බීමට. නෑ. මම ලඩුකුත් අරගෙන බෙල්ල වල දාගන්න ආවේ. බෙල්ල වල දාගන්න? ඊ මොකටද උනේ? නිදන්සලාම ආවදාලා ගියා ග්‍රාමසේවක මහත්තයා. මං හිතුවා අවුගිය ටිකේ තමුසගේ ඇසිරින් රටාවත් එක්ක ඇති මෙච්චර කල්වත් හිටියා. හරි හරි බහිනාකෝ බීමට. බෑ. ඈ? බෑ. බෑ බීමට. දැන් මොකද්ද සිද්ධ වුනේ සුමිත් මගේ? මොකද්ද සිද්ධ වුනේ කියන්නේ? ඊයේ අවුස ගෑණි තෝත් එපා මං ගැන හොයන්නත් එපා කියලා ඇඳුම් ටිකක් බෑගේ දාගෙන එයාලා හිඟුරක් කොට මා ගෙදර ගියා. හරි ඉතින් ඔය ගෑනු කියන જાති යනවා තමයි ඉතින්. ගෑණි කියට ඉතින් ග්‍රාමසේවක මහත්තයා ගියේ නෑනේ. ගෑණි කියට ග්‍රාමසේවක මහත්තයා ඉන්නවනේ. එහෙනම් දවල්ට කන්න බත් ටිකක් උයන්නකෝ. තු වෙන කතාවක් නෙමෙයිනේ මම කියන්නේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් වුණා. ගාම නිලධාරි හැටියට අපේ මොනවද වෙන්න ඕනේ මොනවද කෙරෙන්න ඕනේ? වලනේ තන්තලා උනේ. නිහංසලා ආපහු ඕනි කියලාද කියන්නේ? හරි අපි හෙට උදේ මෙයන් ගිහින් එක්කන් එමු. හිඟුරක් කොට? ඔව්. මම වෑන් එකත් කතා කරන්නේ. සම්ජි හයර විතරක් දෙනවා. ආනේ කොච්චර දෙයක්ද ග්‍රාමසේවක මහත්තයා? යන්